අයිබෝන් අද අපි කතා කරන්න හදන්නේ න්‍යාස පාඩමේම තව ගැටලුවක්. අපි කලින් වීඩියෝ එක සාකච්ඡා කරන න්‍යාසවල තියරි කොටස ඔයාලට ඒක බලන්න පුළුවන්. අපි එහෙනම් බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා න්‍යාස කියන එක පාවිච්චි කරලා. හරි. අපිට ගානේ මුලින්ම කතරෝ කියන්නේ ඒකල න්‍යාසයක් දෙනවා. මේක 2022 අවුරුද්දේ ගාන. අපිට මෙහෙම දීලා අපිට කියනවා මේකේ ඉන්වර්ස් හොයන්න කියලා. ඊට පස්සේ p සහ q කියලා න්‍යාස r දීලා තියෙනවා. අපි න්‍යාසයේ a සමානයි p q දෙන r වන පරිදි a හොයන්න කියනවා. ඊට පස්සේ a වල මේ අගේ පාවිච්චි කරලා a ඉන්වර්ස් හොයන්න කියනවා. a9 මේක හොයන්න කියනවා. හරි අපි හොයලා බලමු ගානේ. මුලින්ම අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරලා a සමාන 1යි කියලා. හරි අපි හොයලා බලමු. මම න්‍යාස ටික ලියා ගන්නවා මුලින්ම. a සමානයි අපිට දීලා තියෙන්නේ a ඍණ 2යි 1 a ධන 2යි. ඊට පස්සේ මේකේ අපිට මුලින්ම කියන්නේ a ඉන්වර්ස් පවතින බව. a වගේක් r නම්. ඔයා කොහොමද මේකේ a ඉන්වර්ස් පවතින කියලා පෙන්නන්නේ? ඔයා කරන්න ඕනේ මේකෙදි det a හොයන්න මුලින්ම. det a හොයන්න. det a කියන්නේ මොකද්ද? ඔයා දන්නවා මේක අපි කලින් වීඩියෝ මේක කියලා දුන්නා. ඔයාලට පුළුවන් මේක විකර්ණ වැඩි කරගන්න. උඩහින් පල්ලෙහාට වැඩි කිරීම රින පල්ලෙහාන් උඩහට. එහෙනම් ඒ වතාවක් e ධන 2 රින මේක වතාවක් මේක. එහෙනම් එක වතාවක් රින 2. අපි වරහිවත් කරගත්තොත් ලැබෙනවා a වර්ගය ධන 2ක් a ධන 2. දෙටට ලැබෙන්නේ a වර්ග ධන 2ක් a ධන 2 කියලා. අපිට ගානේ කතරෝ කියන්නේ a ඉන්වර්ස් තියෙනවා කියලා පෙන්නන්න. a ඉන්වර්ස් තියෙනනම් ඔයා දන්නවා det a පවතින්න ඕනේ. මොකද එකයට det a කියලා එකක් එනවා ඉන්වර්ස් වලට. එතකොට අපිට පුළුවන් කතරෝ කියනවා a අවයවයක් r සඳහා කියලා අපිට කියනවා. කියන්නේ a කියන්නේ තාත්වික සංඛ්‍යාවක් කියලා. ඉතින් එතකොට ඔයාලට තේරෙනවා මෙතනදී a කියන කෙනා තාත්වික සංඛ්‍යාවක් වුණොත් ඒ කියන්නේ අගයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම තේරෙනවා මේක බිඳුව වෙන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම a අවයවයක් r නිසා අනිවාර්යයෙන්ම det a අසමානයි බිඳුව විය යුතුයි. අපිට පේනවා ඒ තාත්වික සංඛ්‍යාව තියෙන det a අසමානයි බිඳුව විය යුතුයි. එම නිසා ඉතින් det a පවතිනවා නම් a ඉන්වර්ස් පවතිනවා නැත්නම් නැහැ. ඇයි එහෙම කියන්නේ? දැන් ඔයා දන්නවා අර න්‍යාසයක් ලියුවොත් එක යට det a කියලා එනවා කියලාට මතක ඇති. මෙතන න්‍යාසය යම් කිසි විදිහට මෙහෙම තිබ්බා. ඒතකොට මේ det a හදිස්සියවත් තිබුණ නැත්නම් හිතන්නකෝ මෙතන බිඳුව ආව කියලා. මෙතන බිඳුව ආවොත් එක බෙදීම බිඳුව කියන්නේ උත්තරය අනන්තයයි. ඒතකොට මේක තියෙන්න බැහැනේ. ඒ තමයි මේ det a පවතින කියලා අපි කියන්නේ. එහෙනම් අපිට පුළුවන් මෙතනදී det a සමාන බිඳුව සහ අනිවාර්යෙන් det a තියෙනවා කියන්නේ ඔයාලට පේනවා මේක a ඉන්වර්ස් තියෙනවා කියලා. නැත්තම් නැහැ. එහෙනම් det a තියෙනවා කියන්නේ a ඉන්වර්ස් තියෙනවා. එහෙනම් එම නිසා a ඉන්වර්ස් පවතී. ඔන්න අපේ පළවෙනි කොටසට උත්තරේ. අපි යන් දෙවෙනි කොටසට. ඊට පස්සේ අපිට න්‍යාස තුනක් මෙයා කතෝ දෙනවා. p q r කියලා. p සමානයි 1 බිඳුව ඍණ 1 බිඳුව 1 ඍණ 2 q සමානයි 2 3 2 ඍණ 1 7 4. ඒ වගේම r කියලා න්‍යාසිකුත් අපිට දෙනවා. r සමානයි 1 3 2 4. p සමානයි 1 බිඳුව ඍණ 1 බිඳුව 1 ඍණ 2 q කියන්නේ 2 3 2 ඍණ 1 7 4 r කියන්නේ 1 3 2 4. අපිට මේකේ දීලා තියෙන සම්බන්ධය තමයි a සමානයි pqt ධන r වෙන විදිහට සිම්පල් a ඔයාලට හොයන්න තියෙනවා. දැන් ඔයා දන්නවා කලින් වීඩියෝත් මම කියලා දුන්නා මේක. මේකද අපි මුලින්ම qt හොයලා ඉන්න ඕනේ. qt කියන්නේ ට්‍රාන්ස්පෝස් එක නැත්නම් පෙරළුම. qt එක පැත්තක ලියාගමු. අදනවා මේකේ පේලි තීරු අතුරු මාරු ගන්න තියෙනවා. මේක තීරුව පේලියක් කරගන්නවා. 2 ඍණ 1
3 7 2 4 මේ තමයි QT. වාට කරන්න තියෙන්නේ P ව QT එකෙන් වැඩි කරලා ඒන උත්තරයට R එකතු කරන්න. අපි න්‍යාසයක ලියමු එහෙනම්. P න්‍යාසය 1 බිංදුව ඍණ 1 බිංදුව 1 ඍණ 2 ඍණ 2 තියෙන්නේ ඍණ 2 P එතකොට ඔයාලට QT ලියන්න පුළුවන්. මතර ඉඩ මදි වෙයි. අපි පොඩක් මෙහෙන් ගමු එක. න්‍යාසනක අපි වැඩි කර ගන්න ඕනේ. P කියන්නේ 1 බිංදුව ඍණ 1 බිංදුව 1 ඍණ 2 QT අපි ළඟ තියෙනවා මේ වෙද්දි 2 ඍණ 1 3 7 2 4 PQT ධන R R න්‍යාසෙත් අපි ළඟ තියෙනවා 1 3 2 4 දැන් ඔයා දන්නවනේ න්‍යාස එකක් වැඩි කරන විදිය අපි කලින් වීඩියෝ එකේ හොතර කියලා දුන්නා මේ PLE තෝරගෙන මේ තීරුව වැඩි කර ගන්න ඕනේ පළවෙනි වෙලාව ලැබෙන්නේ හිමයි 1 2 වැඩි කර ගන්නට පස්සේ 2යි බිංදුවක් 3 බිංදුවයි ඍණ 1 2 2 එහෙනම් උත්තර මෙතන බිංදුවයි දෙකෙන් දෙකක් බිංදුවයි. තව තීරුව තුන වැඩි කර ගන්න. එකට කිරීම ඍණ 1යි කියන්නේ ඍණ 1යි බිංදුවක් 7 කියන්නේ බිංදුවයි ඍණ 1 4 කියන්නේ ඍණ 4යි එහෙනම් ඍණ 1යි ඍණ 4යි ඍණ 5යි. අපි මේ දෙක වැඩි කර ගන්නවා බිංදුවක් 2 බිංදුවයි බිංදුවයි එතකොට මෙතන 1 3 3යි ඍණ 4යි කියන්නේ උත්තරේ ඍණ 1යි. ඊළඟ එක නා බිංදුව වැඩි කරපස්සේ වැඩක් වෙන්නේ නැහැ. 1 වරක් 7යි 4 2 ඍණ 8යි උත්තරේ ඍණ 1යි. මේ තියෙන PQT ධන R R කියන්නේ 1 3 2 4 එහෙනම් අපිට ගන්න පුළුවන් මේ දෙක තුනනවා 1යි ඍණ 2යි ධන 1යි ධන 3යි මේ තමයි අපිට A කියන න්‍යාසය ලැබිලා තියෙන විදිය. කතරු අපිට කියලා තියෙන්නේ මේ විදිහට අපිට සිම්පල් ඒව හොයන්න කියලා. එතකොට අපිට A න්‍යාසයේ කතරු කලින් දීලා තිබ්බා. A ඍණ 2යි 1යි A ධන 2යි. එහෙනම් මම ඔයාලට කලිනුත් කිව්වා න්‍යාස දෙකක් සමාන වෙද්දී අදාළ අවයව අදාළ ඒ විදිහට සමාන වෙන්න ඕනේ. එහෙනම් ඔයාලට පේනවා මෙතන පැහැදිලිව මේ ඍණ 2 සමාන ඍණ 2යි. ගානට උතර වෙලා තියෙනවා. 1 සමාන 1යි. එහෙනම් මේකෙන් උඩට ගන්න පුළුවන් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ඊටාම පහසුයි. පළවෙනි තැනින් ගන්න එක කෙලින්ම උත්තරේ A සමාන 1යි. කතරු අපිට ගන්න කියන්නේ A සමාන 1යි කියලා තමයි පෙන්න ගන්න කියන්නේ. ඊට පස්සේ අපිට කියනවා A හිමෙම අගය සඳහා A ඉන්වර්ස් ලියා දක්වා. දැන් අපි A මෙතන ලියා ගත්තනේ. දැන් අපි මේකෙන් අපි ලියමුකෝ Aව. ඒව අපි අලුතින් ලියමු. A කියන්නේ සිම්පල් එක දා ගන්නතොර 1යි ඍණ 2යි 1යි මේක 3යි. ඔන්න අපි මෙතනත් ලියලා තියෙනවා. සිම්පලි sorry capital A. දැන් අපිට පුළුවන් මේකේ A inverse හොයන්න. A inverse අපි හොයන්නේ කොහොමද? දන්නවා මේක ප්‍රධාන විකාර වැඩි කරලා අඩු කරන්න ඕනේ. උඩින් පල්ලෙහාට වැඩි කිරීම ඍණ පහලින් උඩහට. එහෙනම් 1 යට 1 වරක් 3 3යි මේක ඔයා දන්නවා මේක ඍණ මෙයාවතාවක් මෙයා කියන තුන මෙතන ධන වෙනවා. මේක අපි කොහොමද ගන්නෙ? මේ දෙක ඔයා දන්නවා මේක මාරු කරන්න ඕනේ. 3 ඉලක්කම් මෙතෙන්ට එන්න ඕනේ. 1 ඉලක්කම් මෙතෙන්ට එන්න ඕනේ. මේ දෙක ඍණේ වැඩි වෙන්න ඕනේ. එතකොට ඍණ 1යි 2යි. උත්තරේ මෙතන 3 2 5යි. එතකොට මෙතන 1 යට 5යි. ඔයාට ඕන නම් 1 යට 5යි වැඩි කර ගන්න පුළුවන්. නැත්නම් මෙහෙම තියන්නත් පුළුවන්. 1 යට 5යි 3යි 2යි ඍණ 1යි 1යි. නම් මේ තමයි A inverse. ඔන්න අපි ඒකත් හොයාගත්තා. A inverse උත් අපි ගානේ හොයලා තියෙන්නේ. දැන් අපිට ඊට පස්සේ කියනවා ඒව මෙන්න මෙහෙම සම්බන්ධයක් දීලා අපි සම්බන්ධ ලියාගමු. capital A XY සමානයි ඍණ 5යි 10යි. මේ වෙන විදිහට x හා y හොයන්න කියලා අපිට කියනවා. මම ඔයාලට කලින් වීඩියෝ එකෙදිත් කිව්වා මේකෙදි අපි මේ නමක් දෙමු x කියලා.
මේකට අපි නමක් දෙමු ගානේ b කියලා කොහෙවත් නැහැ නේ. අපි b කියලා නම දෙමු මෙහාට. b. එහෙනම් අපි මේක අලුතෙන් ලියා ගන්න පුළුවන් ax සමානයි b. ax සමානයි b. අපිට ගානේ හොයන්න කියන්නේ x වනේ. එහෙනම් මට මං කලිනුත් කිව්වා කලින් වීඩියෝ එකේ කිව්වා ඒ හොයන කෙනාව තනි වෙන්න ඕනේ. එහෙනම් මෙතනදී x හොයන කෙනා නම් අපි එයා තනි වෙන්න එපයි. එහෙනම් a නැති වෙන්න ඕනේ. a නැතිනවා කියන්නේ එයාගේ ඉන්වර්ස් එක වැඩි කර ගන්න ඕනේ. ඉතුරු වෙන කෙනාගේ ඉන්වර්ස් එක වැඩි කර ගන්න ඕනේ. එහෙනම් මෙතන අපි වැඩි කරගන්නේ a ඉන්වර්ස් වලින්. එහෙනම් a ඉන්වර්ස් a x සමානයි a ඉන්වර්ස් වලින් මෙතන දෙනවා දෙපැත්තම දෙනවා a ඉන්වර්ස් b. ඔය දන්නවා a ඉන්වර්ස් a කියන්නේ i වලට ix සමානයි a inverse b. වදනවා ix කියන්නේ x කියලා. එහෙනම් x සමානයි a inverse b. x සමානයි a inverse b. අපි ළඟ a inverse සහ b කියන දෙකම ඉන්නවා. a inverse කියනකොට මතක ඇති 1ට 5යි 3යි 2යි ඍණ 1යි 1යි. 3යි 2යි ඍණ 1යි 1යි. මේ තමයි a inverse b. b කියලා අපි ගත්තේ මෙන්න මේ න්‍යාසය. ඒතර අපිට ගන්න පුළුවන් මේකෙදි b කියන්නේ ඍණ 5යි 10යි. ඍණ 5යි 10යි. ඔයාලට පුළුවන් මේ දෙක න්‍යාස දෙක වැඩි කරගන්න x හොයන්න. එතකොට මේ න්‍යාස දෙක ගත්තොත් මේ පේලියෙන් මේ තීරුව 15 වැඩි කරගන්න. එතකොට 3 වරක් 5 ඍණ 15යි 2 වරක් 10යි 20යි. එතකොට මෙතනින් වට ලැබෙනවා 20න් 15ක් කියන්නේ 5යි. එතකොට පළවෙනි පේලිය ඉවරයි. දෙවෙනි පේලිය ඍණ එකේවා ඍණ 5ක්. එතකොට ධන 5යි. කර 10 10යි. එතකොට මේක ඔයාලට පේනවා උත්තරේ කීයද? 15යි. එකට 5න් මම කිව්වා මේක වැඩි කර ගන්න ඕනේ. එකට 5න් න්‍යාසය ඇතුළේ වැඩි කරගත්තොත් ඔයාලට ලියන්න පුළුවන් 5 වැඩි කිරීම එකට 5 කියලා කියන්නේ 1යි. 15 වැඩි කිරීම එකට 5 කියන්නේ 3යි. එහෙනම් අපිට මෙතන ලැබෙන්නේ 1 සහ 3. ඒතර මේ පැත්තේ ඉන්නේ x න්‍යාසයනේ. ඉතින් x කියන්නේ මොකද්ද? x න්‍යාසය කියන්නේ x සහ y වලට. ඉතින් එහෙනම් න්‍යාස දෙක සමාන වෙනවා. එහෙනම් උත්තරය අනිවාර්යයෙන්ම ඔයාලට පේනවා ඊටාම සරලව ගන්න පුළුවන් x සමාන 1යි y සමානයි 3යි. ඔක තමයි කතරු x සහ y තමයි අපිට මේකේ හොයන්න කියලා කියන්නේ. ඊටාම ලේසි ගානක්. හරි. අපි බලමු ගානේ අපි මොකද්ද සාකච්ඡා කියලා අපි බලමු. අපි ගානේ මුලින්ම අපිට කියලා තියෙන්නේ මේකේ a inverse තියෙනවා කියලා පෙන්නන්න. ඒක අපි කරලා තියෙන්නේ ඒකේ න්‍යාසයක් දීලා තිබ්බා. අපි ඒකේ det a හොයාගත්තා. මම වට කියලා දුන්නා det a කියන්නේ මෙහෙම වැඩි කිරීම විකර්ණවල වැඩි කිරීම මේක මෙදඩු කිරීමක් වෙනවා. අපි වැඩි කරලා මේ විදිහට උත්තරේ ගත්තා. ගත්තට පස්සේ කතරුව අපිට දීලා තිබ්බා. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යාවක් කියලා. ඒ තාත්වික නම් det a අනිවාර්යයෙන්ම බිඳුව වෙන්න බෑ. det a බිඳුව වෙන්නේ නැති නිසා එහෙනම් det a බිඳුව වෙන්නේ නැහැ කියන්නේ a inverse කියන්නේ එකට det a. එතකොට det a පවතිනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම a inverse පවතිනවා. ඒ නිසා a inverse පවතින අපි ඊටාම සරලව කිව්වා. අපි ඊට පස්සේ කිව්වේ ගානේ PQR කියලා අපිට න්‍යාස තුනක් දීලා තිබ්බා. කතරුව අපිට කිව්වා a සමානයි PQ දෙන R වෙන විදිහට සිම්පල් ඒවා හොයන්න කියලා. අපි කරේ මොකද්ද? අපි ළඟ තියෙන න්‍යාස ටිකෙන් අපි Q දිහා බලලා අපි QT ව හොයාගත්තා. ඔය දන්නවා QT කියන්නේ පෙරළුම ට්‍රාන්ස්පෝස් එක හොයන්නේ පල්ලෙහාට තියෙනවා මේතර ලියනවා පේරි තීරුව අතුරු මාරු කරනවා. එතකොට දෙක ඍණ එක මෙහෙම ලියාගෙන අපි ඔය විදිහට QT ලියාගත්තා. QT ලියාගෙන කතරු කියන විදිහට PQT එකෙන් වැඩි කර ගන්න ඕනේ. මේ විදිහට PQT ධන R කියලා ලියාගෙන අපි මේ දෙක වැඩි කරගත්තා. PQT මෙතන ලියාගත්තා. ධන R මෙතන ලියාගත්තා. ඊට පස්සේ අපි මේ දෙක එකතු කරගත්තා. ඊට පස්සේ අපිට මෙහෙම උත්තරයක් ලැබුණා. කතරු කිව්වේ මේක කැපිටල් එකට සමානයි. ඒ කියන්නේ න්‍යාසයට සමානයි කියලා. ඒ අනුව ඒ න්‍යාසය කියන්නේ අපිට කලින් දීලා තිබ්බ කතරු මෙන්න මේක කියලා. එහෙනම් අපි න්‍යාස දෙක සමාන කරගත්තා. එහෙම වුණාම ඒ සමාන එක කියලා අපිට ලැබුණා. අනිතරින් උනත් ගන්න බැරි කමක් නැහැ. ඒ දන දෙක සමානයි 3යි. ඒ කියන්නේ 1යි. ගානේ ඕන තැනකින් න්‍යාස දෙන්න අපිට උත්තරේ ගන්න පුළුවන්. මේක අපිට උත්තරේ හොයන්න පුළුවන්. ඊට පස්සේ කතරු අපිට කිව්වේ a inverse හොයන්න කියලා. අපි අලුතෙන් සිම්පල් a වල අගය දාලා අපි ඒව දැන් ලියාගත්තා. ලියාගෙන එයා දිහා බලලා අපි a inverse ලිව්වා. කොහොමද ලිව්වේ කියලා ආයෙ මතක් කරොත් විකර්ණ දෙක වැඩි කරගත්තා. 1 3 3යි
මෙහෙට වැඩි කරගත්තා ඍණ දෙක කිව්වම ධන දෙක වුණා මෙහෙම ආවා මෙයා මෙතන දැම්මා මෙයා මෙතන දැම්මා 3යි 1යි මේ දෙක ඍණෙම වැඩි කරගත්තා උත්තරේ එකට පහ මෙතන ආවා මේ විදිහට තිබ්බා අපි න්‍යාසය මේක වැඩි කරගන්න ගියේ නේ අපි මේ න්‍යාසය මෙහෙම තිබ්බා අපි ඊට පස්සේ සාකච්ඡා කරේ a ඉන්වර්ස් උත්තරේ ගත්තට පස්සේ කතරු අපිට මෙහෙම ප්‍රකාශනයක් දීලා කිව්වා මේකේ x හොයන්න කියලා මේ x y හොයන්න කියලා අපි කරේ මේකට නමක් දුන්නා x කියලා මේකට අපි නම දුන්නා b කියලා ඒරෝ අපිට මේක මෙන්න මෙහෙම ලියාගන්න පුළුවන් වුණා x සමානයි b කියලා අපි දන්නවා මේකේ හොයන්න තියෙන කෙනා තනි කර ගන්න ඕනේ එහෙනම් ඉන්න කෙනාගේ ඉන්වර්ස් වලින් වැඩි කර ගන්න ඕනේ එහෙනම් මේකේ ඉන්නේ කැපිටල් A කියන කෙනා එයාගේ ඉන්වර්ස් එක අපි වැඩි කරගත්තා වැඩි කරාට පස්සේ ඔයාලට මෙහෙම ලැබුණා ඊට පස්සේ ඔයා මොකද කරේ a ඉන්වර්ස් a කියන i කියලා ඔයා කලින් දරන් හිටියා i x සමාන a ඉන්වර්ස් b කියලා ලැබුණා i කියන න්‍යාසයේ එකක න්‍යාසයෙන් යම්කිසි න්‍යාසයක් කරනවම උත්තරේ i එකක් විදිහට ඇක්ට් කරනවා එහෙනම් xමයි a ඉන්වර්ස් b අපි කලින් a ඉන්වර්ස් ලියන් තිබ්බේ අපි ළඟ b මෙයා දීලා තිබ්බා අපි මේ එකයට පහ පැත්තක තියලා අපි මේ දෙක වැඩි කරගත්තා න්‍යාස දෙක වැඩි කරගත්තා වැඩි කරලා මෙහෙම ගත්තා අපි අන්තිමට මේ එළිය තියෙන ඉලක්කමෙන් අපි ඇතුළ වැඩි කරගත්තා. ඒතර උත්තරේ 1යි 3යි කියලා ආවා. ඉතින් කතරු කියනවා මේක x සහ y කියලා. ඉතින් එතකොට උත්තර දෙක අනිවාර්යෙන් න්‍යාස දෙකක් සමාන වෙනවා කියන්නේ අදාළ අවයව සමාන වෙන්න ඕනේ. එහෙනම් x සමාන 1 වෙන්න ඕනේ, y සමාන 3 වෙන්න ඕනේ. මේක තමයි අපිට ගානේ ඉලා තිබ්බේ. හරි. එතකොට මේ ගානත් හදලා ඉවරයි. ඒතර ඔයාලට මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපි ඉගෙන සාකච්ඡා කරමු. එහෙනම් අදට පාඩම ඉවරයි. එහෙනම් ආයිබෝවන්.